ඇමරිකාව වගේ කාර්යබහුල දේශපාලනිකව බෙදී ගිය රටක කිලෝමීටර් 3700ක් පයින්ම යන්න කවුරු හරි හිතයිද? මේ දවස්වල මුළු ලෝකෙම අවධානය දිනාගත්තු අපූර්ව පුවතක් තමයි ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඉඳන් වොෂින්ටන් DC දක්වා වියට්නාම හාමුදුරුවරු පිරිසක් පවත්වන මේ සාමය පාගමන. මොකක්ද මේ ගමනේ අරමුණ? ඇයි මේක මේ තරම් මිනිස්සු අතරට ගියේ? අපි අද බලමු ඒ පිටුපස තියෙන සංවේදී කතා කිහිපයක්. ගමනේ ආරම්භය හා දුෂ්කරතා. මේ ගමන ආරම්භ වුණේ පසුගිය ඔක්තෝබර් මාසයේ ටෙක්සාස් ප්‍රාන්තයේ හුවන්ඩාව් විහාරස්ථානයේ. හාමුදුරුවරු 19 දෙනෙක් මේ ගමනට එකතු වුණා. මේක විරෝධතාවයක් නෙවෙයි, ලෝක සාමය වෙනුවෙන් කරන ආධ්‍යාත්මික චාරිකාවක්. දිනකට එක වේලක් පමණක් වළඳමින් ගස් යට හෝ කූඩාරම් වල නිදා ගනිමින් මේ හිමිවරුන් ප්‍රාන්ත 10ක් පසු කරමින් යනවා. විශේෂම දේ තමයි හාමුදුරුවරු කිහිප නමක් මේ මුළු දුරම ඇවිදින්නේ පාවාන් රහිතවයි. ආලෝක සාමයේ සුනකයා. මේ ගමනේ ඉන්න ජනප්‍රියම තරුව තමයි ආලෝක. ආලෝක කියන්නේ ඉන්දියාවේ වීදියක අතරමන් වෙලා ඉද්දි මේ හාමුදුරුවරුන්ට හමු වුණු සුනකෙක්. දැන් ආලෝක මේ සාමයේ පණවිඩියේ සංකේතයක් වෙලා. ආලෝකටම වෙන්නුණු Facebook වීඩියෝවක් පවා තියෙනවා. ඒකට ලක්ෂ 7කට වඩා අනුගාමිකයෝ ඉන්නවා. අමාරු අවස්ථාවලදී හාමුදුරුවරුන්ට ශක්තියක් වෙන්නේ මේ පුංචි ආලෝකගේ නොසැලෙන උත්සාහයයි. අනතුරු සහ නොසැලෙන අධිෂ්ඨානය. මේ ගමන හැම වෙලෙම සුමට උනේ නැහැ. ටෙක්සාස් වලදී සිද්ධ වුණු දරුණු රියා අනතුරකින් එක හාමුදුරු නමකගේ කකුලක් කපා ඉවත් කරන්න පවා සිද්ධ වුණා. හැබැයි ඒ අනතුරෙන්වත් මේ ගමන නතර කරන්න බැරි වුණා. සාමය කියන්නේ ඇතුළතින් එන දෙයක්. කියන පණිවිඩය ලෝකයට දෙන්න ඒ හිමිවරුන් නැවතත් ගමන ආරම්භ කළා. ඇමරිකානු පොලිස් නිලධාරීන් පවා තමන්ගේ නිරලාංජන හාමුදුරුවරුන්ගේ සිවුරේ පළඳවන්නේ ඔවුන්ගේ මේ කැපකිරීමට ගරු කිරීමක් විදිහටයි. එළඹෙන පෙබරවාරි මාසයේදී මොවුන් වොෂින්ටන් නගරයට ළඟාවීමට නියමිතයි. ජාති ආගම් භේදයකින් තොරව මිනිස්සුන්ව එකතු කරන මේ නිහඬ විප්ලවය ගැන ඔබට මොකද හිතෙන්නේ? ඔබේ අදහස පහතින් කමෙන්ට් කරන්න. මෙවැනි වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරන්න.